අයිබෝවන් හේමමාලිස් ඩෑරි සමගින් අදත් අපි සූදානම් ඔබව සුන්දර වූ ස්ථානයකට රැගෙන යන්නට. දැන් අපි මේ ඉන්නේ අපේ ගමනාන්තයට යන පාරේ. මේ තැනට කෑගල්ල නගරේ ඉඳන් පැය දෙකකට ආසන්න කාලයක් තුලදී ඔබට ළඟා වෙන්නට පුළුවන්. ඒ වගේම තමයි මේ ස්ථානය හරි ජනප්‍රියයි පුංචි නුවරඑළිය නමින්. ඒ නමට ඇත්තටම සාධාරණයක් ඉෂ්ට කරන්න මේ ප්‍රදේශයේ සමත් වෙලා තියෙනවා. මොකද පුංචි නුවරඑළිය කියන නමටම සමාන ලස්සනක් මේ පළාතේ තියෙනවා. ඉතින් අද අපේ ගමනාන්තය තමයි සුන්දර දොළොස් භාගය. අපේ ගමනේදී මුණ ගැහෙන පළවෙනි දිය ඇල්ල තමයි මේ මගේ පිටුපසින් කඩා හැලෙන්නේ. මේ දිය ඇල්ලේ නම රුක්මල් ඇල්ල. මේ දිය ඇල්ල මීටර් 20ක උසකින් යුක්තයි. ඒ වගේම තමයි මේ දිය ඇල්ල අයිති වෙන්නේ බුලත් කොහුපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට. මේ දිය ඇල්ල ඔබට සොයා ගැනීමට අපහසු වෙන්නේ නැහැ. මොකද බුලත් කොහුපිටිය මේ මාර්ගයේම පසකින් තමයි මේ දිය ඇල්ල කඩා හැලෙන්නේ. දැන් මම ඉන්නේ දේදුගල. අපි දොළොස් භාගයට යන මාර්ගයේ විදිහට තෝරාගත්තේ බුලත් කොහුපිටිය දේදුගල මෙන්න මේ මාර්ගය. දේදුගල හරියට එනකොට මට හිතුණා ඕගලන්ට මේ ලස්සන පෙන්වන්න ඕනේ මෙතන නතර වෙලා කියලා. දේදුගල මේ තේවතු යායක් මැදින් තමයි අපිට අපේ ගමන යෙදිලා තියෙන්නේ. ඒ වගේම තමයි මේ අවට තියෙන සුන්දරත්වය ගැනත් ඔබට මතක් කරන්න ඕනේ. කඳු පන්ති, එතකොට තනින් තන හම්බ වෙන දියඇලි එකට එකතු වුණු මේ මාර්ගය ඇත්තටම දිව්‍ය ලෝකයට යන පාර වගේ. ඒ තරම් අති සුන්දර මාර්ගයක් තමයි දොළොස් භාගයට යන්න තියෙන්නේ.
ගමන් මගේදී අපිට හමුවන සුන්දරතම කොමලිය තමයි මේ නලගන ඇල්ල. නලගන ඇල්ල පෝෂණය වෙන්නේ රිටිගල ඔය නදියෙන්. ඉතින් මේ දිය ඇල්ල අපේ ගමනේදී හමුවන සුන්දරතම දිය ඇලි වලින් එකක්. දිය ඇල්ල පිහිටලා තියෙන්නේ බුලත්කොහුපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ දේදුගල. අපේ මේ ගමන් මාර්ගයේමයි. ඒ වගේම තමයි මේ දිය ඇල්ල යම්කිසි ප්‍රමාණයකින් අනතුරුදායකයි. මොකද දිය ඇල්ලේ වතුර ප්‍රමාණය එකවරම වැඩි වෙන්නට පුළුවන් කියලා මේ අදාළ දිය ඇල්ල සම්බන්ධ අදාළ බලධාරීන් පවසනවා. ඒ වගේම තමයි ඔබ මේ දිය ඇල්ල නරඹන්න එනවනම් මෙහි සුන්දරත්වය විනාශ නොවන ආකාරයට ක්‍රියා කරන්න කියලාත් ඔබට මතක් කරනවා. කෑගල්ල දිස්ත්‍රික්කයටත් මහනුවර දිස්ත්‍රික්කයටත් මායිම් වෙලා තියෙන නගරයක් තමයි දේදුගල කියලා කියන්නේ. දේදුගල නගරයේ තැලැන්පිටිය කියන ගම තමයි සබරගමු පළාතත් මධ්‍යම පළාතත් වෙන් කරන මායිමක් අතරේ තියෙන ගම. ඒ වගේම තමයි මේ දේදුගල නගරයේ උසම ස්ථානය තමයි උඩ තැලැන්පිටිය කියලා කියන්නේ. දැන් අපි ඉන්නේ උඩ තැලැන්පිටියේ. මෙතන තමයි තියෙන්නේ උඩ තැලැන්පිටිය. එහෙම නැත්නම් දේදුගල view point එක. නැත්නම් නරඹුම් මධ්‍යස්ථානය. මේ ස්ථානය මුහුදු මට්ටමේ ඉඳලා අඩි 4000ක උසකින් යුක්තයි. ඒ වගේම තමයි දේදුගල නගරය මුහුදු මට්ටමේ ඉඳලා අඩි 2000ක උසකින් යුක්තයි. මේ දේදුගල නගරය හැම වෙලාවෙම මීදුමෙන් බර වෙලා තමයි තියෙන්නේ. දැනුත් මේ අවුරශ්මිය තිබුණත් අවත මීදුම අපිට දැක ගන්නට පුළුවන්. සාමාන්‍යයෙන් ගමක් කාලයක් එක්ක නාගරීකරණය වෙනවා. එහෙම නැත්නම් ගමක් ටික කාලයක් යනකොට දියුණු වෙනවා, තදාසන්න ප්‍රදේශයක් බවට පත් වෙනවා. හැබැයි දේදුගල, තැලැන්පිටිය, දොළොස්බාගේ මේ ප්‍රදේශය ඊට හාත්පසින්ම වෙනස්.
මේ ප්‍රදේශයේ තාමත් ඒ ගැමිකම එහෙම නැත්නම් ගැමි බව ඒ නාගරීකරණයෙන් දුරස් වූ බව තාමටත් එහෙමම තියෙනවා. ඉතින් අද දවසේ අවසාන නවාතැන තමයි මෙතන. අද දවසේ අවසානයේ අපි සනිටුහන් කරනවා 12 භාගයෙන්. අද අපේ ගමන වෙන්නුනේ සුන්දර 12 භාගයේ දියැලි පාරාදීසය හොයාගෙන යන්න. ඉතින් තවත් දවසක මේ වගේ අපූර්ව තැනකින් ඔබව හමු වෙන බලාපොරොත්තුෙන් අදට සමුගන්නවා. ඔබට සුබ දවසක්.